වෛරස් එකක් පැතිරෙනවා මේ දවස්වල WhatsApp එක මාර්කින්. ඉතින් ඇත්තටම කිව්වොත් මේකෙන් වෙන්නේ අපි ෆෝන් එකේ තියෙන ෆොටෝස්, වීඩියෝස් වගේ දේවල් ඩිලීට් වෙන එක තමයි වෙන්නේ එක දිගටම. ඒතර මගේ දැන් වෙලා තින්නේ ෆොටෝ ඩිලීට් වෙලා තිනවා, වීඩියෝ ඩිලීට් වෙලා තිනවා. ඒකම WhatsApp එකේම තියෙන ස්ටේටස් ඩිලීට් වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් ෆෝන් එකේ ඩිලීට් වෙලා කියන ඩිලීට් වෙලා නෙමෙයි මේ දේවල් වලට හානි වෙලා තියෙන්නේ. කියන්නේ වීඩියෝ එක ෆෝන් එකේ තියෙනවා ඒ වුණාට අපිට ප්ලේ කරන්න බෑ. ෆොටෝ එක ෆෝන් එකේ තියෙනවා අපිට බලන්න බෑ. ෆොටෝ එකේ තියෙන්නේ මොකද්ද කියලා පේන්නේ නැහැ. ඉතින් මේ විදිහට හානි වෙලා තින්නේ. ඉතින් මේ ගැන තොරතුරු දැනගන්න ඕන නම් තවත් ඉදිරියට මේ ගැන විස්තර දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි තවත් මේ ගැන විස්තර ඇතුව කතා කරමු. ඉතින් හායි යාළුවනේ හැමෝටම. ඉතින් අද මේ වීඩියෝ එක නම් මං ගෙනාවේ ඇත්තටම ගොඩක් හදිස්සියෙන්. ඕගොල්ලන්ට මේක ගොඩක් වැදගත් වෙන නිසා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේක වෛරස් එකක් කියන්නේ මෙහෙමයි. ඊයේ මේක මට උනේ ඊයේ රෑ. ඉතින් අද දවස ඇතුළත මම කොහොම හරි වීඩියෝ එකක් හදලා මේක ඔයාලව මේකින් මේ වගේ දෙයකට අහු වෙන්නේ නැති ඉන්න ඔයාලව දැනුවත් කරන්න ඕන හින්දා තමයි මේ අද දවස් ඇතුළත ඉක්මනින්ම මේ වීඩියෝ එකක් කළේ. ඉතින් රට කියන්න ඕනේ මේක ඇත්තටම කිව්වොත් මේ දවස්වල ගොඩක් කට්ටිය ගෙවල් වලම ඉන්නේ. කවුරුත් එහෙම දැන් මේ කාලෙදී එළියට යන්නේ නැහැ. තමන් ගොඩක් වෙලාවට ඉන්නේ ගෙදර. ඉතින් ගෙදර ඉද්දි ගොඩක් අය ෆෝන් එක තමයි යූස් කරන්නේ. ෆෝන් එක නැත්තම් කම්පියුටර් එක නැත්තම් ටීවී එක බලනවා වගේ මොකක් හරි ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් එම පාවිච්චි කරද්දී ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න කියන්නේ කොහොමත් අපේ ජීවිතේට අලුත් දේවල් නෙමෙයි හැමදාම ප්‍රශ්න එනවා. ඒත් මේක ඔයාට අලුත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මගේ ෆෝන් එකේ දැන් මෙහෙම හිතන්න මේක මට බලපෑව විදිහ මම මේ කියන්නේ මේක වෛරස් එකක්. ඇත්තටම කිව්වොත් ෆෝන් එකේ තියෙන ෆොටෝ වීඩියෝ ඩිලීට් කරවනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් ඒක මට වුණා. ඉතින් මේ දැන් මේ වීඩියෝ කරන දැන් මේ වීඩියෝ එක හදන මේ දැන් මේ රෙකෝඩ් වෙන ෆෝන් එකේ මේ වෛරස් එක තියෙනවා. ඉතින් තියෙනවා කියන්නේ මේ ෆෝන් එක ඊයේ රෑ තමයි මේ දේ වෙන්න ගත්තේ. ඉතින් මෙහෙමයි දැන් කියන්න තියෙන්නේ මම කෙනෙක් එක්ක chat කර ඉඳියා හරිද. ඉතින් chat කර ඉද්දි ඇත්තටම කෙනෙක් කියන්නේ මගේ මල්ලි. ඉතින් එයාත් එක්ක chat කර ඉද්දි අර මම වීඩියෝ එකක් දැම්මා. ඉතින් දැම්මට පස්සේ ඇත්තටම කිව්වොත් මේ වීඩියෝ එක ඩිලීට් වුණා. කියන්නේ ඩිලීට් වුණා කියන්නේ WhatsApp එකේ වීඩියෝ එක තියෙනවා. ඒත් ප්ලේ වෙන්නේ නැහැ ඩිලීට් වුණා වගේම ෆෝන් එකේ ගැලරියනුත් ඒ වීඩියෝ එක එහෙමම ප්ලේ වෙන්න බැහැ කියනවා. can play video කියනවා. ඉතින් මේ විදිහට කියන්න මොකක් හරි ෆෝන් එකෙන් අපිට මේ විදිහට මැසේජ් එකක් දෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. නිකන් normal එකේ මෙහෙම වැඩ කර තියෙන වීඩියෝ එකක් ඔය විදිහට වෙන්න නම් අනිවාර්යෙන් වීඩියෝ එකට හානි වෙන්න ඕනේ. වීඩියෝ එකට හානියක් වුණාට පස්සේ තමයි වීඩියෝ එක වැඩ කරන්නේ නැත්තේ. ඉතින් මේ හානියක් වෙන්න හේතුව තමයි සාමාන්‍ය වෛරස් එකක් තමයි මේකට අනිවාර්යෙන් හේතු වෙන්න ඕනේ. මොකද වීඩියෝ එකක් හානි වෙන්න වීඩියෝ එකක් ෆොටෝ එකක් හානි වෙන්න නිකන් හේතුවක් නැතුව එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා අනිවාර්යෙන් මේ වෛරස් එකක්. ඇත්තටම මේක අපේ ක්‍රියාවකින් සිදුව නොවන දෙයක් නම් ඒක අනිවාර්යෙන් වෛරස් එකක් වෙන්න ඕනේ. මොකද අපි දැනුවත් නැත්නම් එහෙම වෙනවා නම් ඇත්තටම කිව්වොත් ෆෝන් එකේ අපි දැනුවත් නැතුව මොකක් හරි දෙයක් වෙනවා නම් ඒක ඇත්තටම වෛරස් එකක් වගේ තමයි. මොකද වෛරස් එකක් කියන දේ අපිට ඇහැට පේන්නේ නැහැ. ඒක ක්‍රියාවෙන් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඒක ක්‍රියාත්මක වුණාට පස්සේ තමයි අපිට දැනගන්න පුළුවන් මේ මොකද්ද වෙන්නේ කියලා. මේක වෛරස් එකද මොකද්ද කියලා දැනගන්න පුළුවන්. ඉන්නේ ඒකේ ක්‍රියාත්මකයි. ක්‍රියාවෙන් තමයි දැනගන්න පුළුවන්. ඉතින් මේ දවස්වල ඉතින් මිනිස්සු අතරත් ලොකු වෛරස් එකක් යනවා. ඉතින් මේකත් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය අතර ලොකු වෛරස් එකක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක වළක්වන්න තමයි මම ඉක්මනටම ඔයාලට මේ විදිහට මේ පණිවිඩය දෙන්නේ. ඉතින් කියන්න තියෙන්නේ ඔයාලා පරිස්සම් වෙන්න මේ දවස්වල ෆෝන් වගේ දේවල් පාවිච්චි කරද්දී ඔයාගේ උපකරණ වලට හානියක් වෙන්නේ නැති වෙන්න කිසිම දෙයක් අඳුරන්නේ නැති කෙනෙක්ගෙන් හරි අඳුරන්නේ නැති දේවල් ඔය දන්නේ නැති දේවල් ඉන්ටර්නෙට් එකෙන් එහෙම පාවිච්චි කරද්දී මේ දවස්වල ගොඩක්ම පාවිච්චි වෙනවා යූස් වෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලා ආරක්ෂිත වෙන්න ඕනි. ඔයාලා කියන්නේ ඔයා පාවිච්චි කරන ඩිවයිස් එකයි ආරක්ෂිත කරගන්න ඕනි. කොහොමද ඉතින් ඔයාලත් ආරක්ෂිත වෙන්න ඕනේ. මොකද මිනිස්සු අතරත් දැන් වෛරස් එකක් පැතිරෙනවානේ.
ඉතින් ඒකින්ද ඔයාලත් ආරක්ෂිත වෙන්න ඕනේ. ඔයාලගේ ඉලෙක්ට්‍රොනික උපකරණත් ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් එහෙම වුණාම දැන් කතා කරලා බලද්දී ඇත්තටම කිව්වොත් මේකෙන් වෙන්නේ වයිරස් එකෙන් එන්නේ ඇත්තටම මට තාම නම් උනේ මගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ වීඩියෝ ඩිලීට් වෙන එක විතරයි තාම නම් උනේ. ඇත්තටම තව මේකෙන් මොනවා වෙනවද කියලා මන් දන්නේ නැහැ. ඇත්තටම තාම මේකෙන් මට උනේ මෙච්චරයි. ෆොටෝ වීඩියෝ ඩිලීට් වෙන එක විතරයි උනේ. ඩිලීට් කියන්නේ ඩිලීට් වෙන්නේ නැහැ. ඒවට හානි වෙන එක වෙන්නේ. ඒවා අපිට බලන්න බෑ. ෆෝන් එකේ තියෙනවා. අපි ස්ටෝරේජ් එකත් පාවිච්චි කරනවා. ඒත් ඒක වැඩ කරන්නේ නැහැ. අපිට වැඩක් නැහැ. ඉතින් එහෙම එකක් තියාගෙන වැඩක් නැහැනේ ෆෝන් එකේ. ඒ වීඩියෝ එකක් තියෙනවා නම් MB 100ක් අපි ෆෝන් එකේ ස්ටෝරේජ් එකෙන් එයා අරගෙන ඒ වුණාට ඒකෙන් ඒක අපිට ප්ලේ කරන්න බෑ. ඉතින් එහෙම වීඩියෝ එකක් අපි ෆෝන් එකේ තියාගෙන වැඩක් නැහැනේ ඇත්තටම. වීඩියෝ එකක් තියෙන්නේ අපිට ප්ලේ කරන්න ඕන වෙලාවට බලන්න පුළුවන් වෙනවා. ඉතින් මේක බලන්න බැයි නම් වීඩියෝ එක හානි වෙලා නම් ඒකෙන් අපිට වැඩක් නැහැ. ඒකින්ද මේකෙන් වෙන්නේ අපේ ෆෝන් එකේ තියෙන අපිට අවශ්‍ය කරන වීඩියෝස්, ෆොටෝස් වගේ තොරතුරු එයා විසින් හානි කරන එක තමා කරන්නේ. ඉතින් එයා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මේක වෛරස් එකක්. ඉතින් මමවත් මේ ගැන තාම හරියට මුකුත් දන්නේ නැහැ. ඉතින් දැනගත්තොත් මම ඉදිරියේදී ආයිත් අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකක් කරන්නම්. අනිවාර්යෙන් මේ ගැන දැනගත්තොත් අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේනවා. ඉතින් දැනට ඉතින් ඔයාලා පරිස්සම් වෙලා ඉන්න. ඉතින් මේක මට ඊයර ඇවුනේ වගේම අද උදේ මගේ යාළුවෙක් ඇත්තටම කිව්වොත් මගේ ගමේම යාළුවෙක් කෝල් එකක් ගත්තා. එයාගේ ෆෝන් එකෙන් ස්ටේටස් බලන්න බැහැලු. ස්ටේටස් ඩිලීට් වෙලාලු. ඒ වගේම තමයි තියෙන ෆොටෝ වීඩියෝ මම ඔයාලට කිව්වේ දැන් කලින් අපි කතා කරපු දේවල් තමයි එයාගේ ෆෝන් එකටත් ඒ දින වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. හරිද? ඔයාලා කියන්නේ ඔයාගේ උපකරණ පරිස්සම් කරගන්න ඕනේ. ඒ හින්දා උත්තරම කිව්වොත් මේක ගැන මම තාම මුකුත් දන්නේ නැහැ. මේකෙන් උන දේ විතරයි මම තාම දන්නේ. මේකෙන් ෆොටෝ වීඩියෝ ඩිලීට් වෙනවා වගේම මේ වගේ දේවල් තියෙනවා කියලා විතරයි මම තාම දන්නේ. ඒතර මේ වගේ ඉදිරියට තව තොරතුරු දැනගන්න පුළුවන් වුණොත් මම අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේනවා. ඒකින් තමගේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරන්න. අනිවාර්යෙන් ඒ ටික කරලා තියාගන්න. ඉතින් මගේ ෆෝන් එකටත් වුණා වගේම ඒ යාළුවාගේ ෆෝන් එකටත් එහෙම වුණා. ඉතින් එයා දැන් මගෙන් අද උදේ කෝල් එකක් දීලා අහනවා. ඉතින් මම මේ වගේ දේවල් ගැන දන්න නිසා එයා මට අද උදේ කෝල් එකක් දීලා අහනවා මේ මොකද්ද මේ වෙලා තින්නේ මේක මොකද්ද මේ ප්‍රශ්න. එතන ගොත් මගෙන් අහනවා. ඉතින් මටත් ඒ විදිහටම ඊයේ රෑ තමයි මේක උනේ. ඉතින් එයාටත් එහෙම වෙලා තියෙන්නේ. එයාට ඊයේ රෑ වෙලා නැහැ. කොහොම හරි එයා අද උදේ තමයි මේ සිද්ධිය දන්නේ. ඉතින් අපි අහලා බලමු එයා මට ගත්ත කෝල් එකේ රෙකෝඩ් එක. ඉතින් එතකොට ඔයාලට මම කතා කරනවට වඩා එතකොට ඔයාලට මේ ගැන අවබෝධයක් ගන්න පුළුවන් නේ. මේ මන්දුලයි කියන මේ බම් මගේ ස්ටේටස් බලන්න බෑ කියනකො මේ ඒ කියන්නේ මේ අනේ මන්ද බම් මේ ස්ටේටස් එකක්වත් දාන ෆොටෝ එකක්වත් ඒ කියන්නේ මට ඒවන ෆොටෝ එකක්වත් බලන්න බෑ බම් ඩවුන්ලෝඩ් ෆේල් කියලා වැටෙනවානේ. එව් එක එනවා ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ ගිහිල්ලා ඔබලා බලද්දි ෆොටෝ එක කියන්නේ එතන තියෙනවා ඒක නැහැ එතන ඩිලීට් වෙලා කියලා පෙන්නනවානේ. නෑ බම් මගේ එකේ එහෙම සීන් එකක් නෑ මේ කියන්නේ ෆොටෝ එකේ තියෙනවා පෙන්නනවා. ඔව් ඒක තමයි තියෙනවා පෙන්නනවා ඒ උනාට ඒකට ඔය ටච් කරාට ඒක ඩවුන්ලෝඩ් කරගන්න ටච් කරාට පස්සේ මේ ඩවුන්ලෝඩ් ෆේල් කියලා වැටෙනවා. ඔව් ඒක තමයි. ඒ මගෙත් ඔය සීන් එක වෙලාවෙ ඉන්නේ මටත් මේ හිතා ගන්න බැරුව ඉන්නේ මොනව කරන්නද කියලා. ස්ටේටස් බලන්න. ඔව් ස්ටේටස් අවුලක් නැහැ. ඒක කේස් එකක් නැහැ. අර යවනේවා අවුල් කියනවා කො කියන්නේ. මොකක් හරි වීඩියෝ එකක් කොමනා එකක් ආගෙන හරි ඉල්ලගත්තාට පස්සේ ඒක මේ හිටින්නේ නැහැ එතන. ගැලරියට කියලා බැලුවාට පස්සේ can play videos කියලා පෙන්නනවා. අනේ වන්ද ඒක නෙවෙයි මගේ තියෙන්නේ මගේ ස්ටේටස් එක මොකද බලන්න බෑනේ බා. ඊයේ රෑ මොකක් හරි වුණේ බා. ඔව් ඔබ ඉන්න මොකක් හරි වුණාද දන්නේ නෑ ඔව් ඔබ ඉන්නකොට මොකක් හරි සීන් එකක් නෙවෙයි. මොකක් හරි WhatsApp එකේ මොකක් හරි අවුලක් තියෙන. මොකෝ මගෙත් උනා ඔය සීන් එක. නෑ බා මං කියන්නේ එහෙම නෙමෙයි. මං ගාව තියෙන්නේ SM WhatsApp එක. මුඩ් එකක් නේ. මං ගාව තියෙන්නේ normal එක. හොඳේ SM එක. දැන් අපේ අයියා තියෙන SM එක මීයාගේ ස්ටේටස් හොඳට වෙන්නවා ඩවුන්ලෝඩ් වෙනවා ඔක්කොම වෙන්නවා. මගේ නෑ කියමු ඊයේ මං Google එකේ මං කර කිව්වා. මොකක් හරි වෙනස් වෙලා ඇත්තේ එහෙනම්. ඕක මුඩ් එක නම් මේ ඇඩියෝ පාවිච්චි කරන්නේ නැහැ normal එක තමයි මේකින්ද ඒ ගැන නම් මේ මගෙත් වෙලා තින්නේ කියනවාක මාර ප්‍රශ්නේ හොදේ ඊයේ ඔබ අර වීඩියෝ තිබ්බා හොඳේ බර ගානක් එවපුවා ගැලරියට ගිහින් බැලුවට පස්සේ ඔක්කොම ෆොටෝ වීඩියෝ එක ඉස්සරහා ෆොටෝ එක පේන්න තියෙනවා ඔබලා බැලුවට පස්සේ
can play කියලා වැටෙන්නේ. එහෙනම් මගේ කියන මැසේජ් යනවා එඩිට වෙනවා. ඔව්. ඩවුන්ලෝඩ් බෑ. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කියන්නේ ස්ටේටස් බලන්න බෑ. ඕ ඒක තමයි මම මේ බැලුව මොකක් හරි වෛරස් සීන් එකක්ද මන්ද වෙලා තින්නේ. මම මට බලන්න. ඕ ඔහොම වෙන්නේ ගොඩක්ම වෛරස් සීන් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලට එතන අහගන්න උලන් වුණා. දැන් එයාට වෙලා තියෙන ප්‍රශ්නය ඇත්තටම කිව්වොත් මේ ගැන මමත් තාම හරියටම විස්තර ලොකු දෙයක් දන්නේ නැහැ. දන්න ටික ඇත්තටම ඔයාලට ඉක්මනටම ඔයාලව දැනුවත් කරේ මේ විදියට. ඉතින් තවත් මේ ගැන දේවල් දැනගත්ත ගමන් මම ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් මාර්ගයෙන් මේ දේවල් දැනුවත් කරනවා. ඉතින් මට මුලින්ම ප්‍රශ්නේ තිබ්බේ ෆොටෝ වීඩියෝ යවන ඒවා ඔක්කොම ඩිලීට් වෙන එක තමයි වුනේ. ඊට පස්සේ ආයේ ඒක ස්ටේටස් වලටත් බලපෑවා. ඉතින් ඒක මම දන්නේ පස්සේ මොකද මං ස්ටේටස් බලන්න ගියාට පස්සේ තමයි මේ ප්‍රශ්නේ දැනගත්තේ. ඉතින් මේ විදියට දැන් ස්ටේටස් වලටයි මැසේජ් වලටයි වීඩියෝ වලටයි ෆොටෝස් වලටයි ගොඩක් දේවල් වලට හානි වෙමින් පවතින්නේ. ඉතින් මගේ යාළුවෙක්ටත් මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් ඔයා ආරක්ෂා වෙන්න හරිද? මේක ඔයාගේ ෆෝන් එකේ ඒ කියන්නේ මම දන්නේ නැහැ කොහෙන් ආවද කියලා. ඇත්තටම කිව්වොත් ඉතින් මේ දවස්වල හැම මුළු දවසම ගෙදරින් ඉඳ දවසින් ඉතින් මේ ඩිවයිස් එකේ data on එකේ තියෙන්නේ හැම වෙලාවෙම online. ඉතින් ඒ එනකොට ඉතින් ඔය group වලට එහෙම කට්ටිය ඇඩ් කරනවා. එහෙම හැම තැනම ඉතින් තියෙන අනම්මනම් ඔක්කොම ඉතින් මේකට එනවා. ඉතින් එහෙම මොකක් හරි ආව වෛරස් එකක් තමයි මේ පැතිරෙන්නේ. ඉතින් වෛරස් එකක් කියන දේ අපිට එන්න පුළුවන් ෆොටෝ එකක් විදියට වීඩියෝ එකක් විදියට එන්න පුළුවන්. ඒ වීඩියෝ එක ඇතුලේ තියෙන්නේ වෛරස් එකක් වෙන්න පුළුවන්. ඒක අපේ ෆෝන් එකට ආවට පස්සේ ෆෝන් එක ඇතුලේ ඒක ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඉතින් මේක අපිට හිතා ගන්න බැරි හින්දා මේ දවස්වල ඔයාලා ගොඩක් පරිස්සමින් කරන වැඩක් කරන්න. මේක තමයි මට කියන්න තියෙන්නේ ඇත්තටම. එතනම දැන් වෙන ඉතින් මට කියන්න දෙයක් නැහැ. මේ ගැන තව තොරතුරු දැනගත්ත ගමන් මම ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ මාර්ගෙන් ගේනවා. ඉතින් අපි වෙලා තියෙන දේ මොකක්ද කියලා තොරතුරු ඇතුව විස්තරාත්මකව කතා කරමු. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මං මේ තියන්නේ මම මල්ලිත් එක්ක chat කරපුවා. ඒ කියන්නේ මල්ලි කෙනෙක් ඉන්නවා. ඉතින් මේ මල්ලිත් එක්ක මල්ලි කෙනෙක් කිව්වේ සහෝදරෙක්. එයත් එක්ක මම දැන් TikTok එකක් කියන්නේ පොඩි TikTok එකක්. TikTok වීඩියෝ එකක් මං ඊයේ දැම්මා. හරිද? මල්ලිට වීඩියෝ එකක් දැම්මා. ඒ දැම්මට පස්සේ මල්ලිකට රිප්ලයි එකක් කරා. ඉතින් රිප්ලයි එකක් කරලා ඊට පස්සේ මම ආයිත් රිප්ලයි එකක් කරා. ඊට පස්සේ මම ආයිත් ඇවිල්ලා බලද්දි මම එයාට සෙන්ඩ් කරපු වීඩියෝ එක ප්ලේ වෙන්නේ නැහැ. ඇත්තටම හිතා ගන්න බෑ මොකද්ද වෙලා තින්නේ කියලා එකපාරට මටත් මේ ප්‍රශ්නේ ඊයේ තමයි වුනේ. ඉතින් ඒකයි ඉක්මනටම අද වීඩියෝ එකක් කළේ. ඉතින් මෙතන දැන් ඒ දාපු වීඩියෝ එක ඒ කියන්නේ දැන් එයාට මම වීඩියෝ එකක් සෙන්ඩ් කරා නම් මගේ ෆෝන් එකේ ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මගේ ගැලරි එකේ ඒක වීඩියෝ එක සේව් වෙලා තියෙන්න ඕනේ. ඇත්තටම කිව්වොත් මේ වීඩියෝ එක මම ඉල්ලගත්තේ මගේ තව යාළුවෙක් ඉන්නවා. එයා ස්ටේටස් දාලා තිබ්බේ. ඉතින් ස්ටේටස් දාපු එකක් මම තමා කිව්වේ මේක සෙන්ඩ් කරන්න මට කියලා. ඉතින් එයා සෙන්ඩ් කරාට පස්සේ ඒ වීඩියෝ එක තමයි මම මේ මල්ලිට සෙන්ඩ් කරේ. දැන් මල්ලිට සෙන්ඩ් කරාට පස්සේ ඒ වීඩියෝ එක අනිවාර්යෙන් මගේ ෆෝන් එකේ තියන්න ඕනේ. මොකද මේක මම සෙන්ඩ් කරන එකක්. ඒ කියන්නේ මගේ ෆෝන් එකේ තියෙද්දි තමයි වෙන කෙනෙක්ට යවන්නේ. කියන්නේ මගේ ෆෝන් එකේ ඒක තියන්න ඕනේ. ඒ කියන්නේ වෙන කෙනෙක්ට යවුවා කියලා එහෙම නැති වෙන්න විදියක් නැහැ. හොඳේ. දැන් එහෙම වෙලා දැන් එයාට වීඩියෝ එක යවුවට පස්සේ දැන් මම ඇවිල්ලා බලද්දි වීඩියෝ එක නැහැ. මෙතන ප්ලේ වෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් මේ දැනුත් ප්ලේ වෙන්නේ නැහැ මේක. දැන් මේකට මේක ප්ලේ කරලා බැලුවත් මට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වැටෙන්නේ. කියන්නේ මේක මෙතන පෙන්වන්නේ මේක ඩිලීට් වෙලා කියලා තමයි මෙතන පෙන්වන්නේ. එතනම කිව්වොත් මේක ඩිලීට් වුණා නම් මෙතනිනුත් මේ විදිහට පේන්නේ නැති වෙන්න මේක ඩිලීට් වෙන්න ඕනේ. මේක මෙතනිනුත් අයින් වෙලා යන්න ඕනේ. ඒ වුණාට මේක මෙතන තියෙනවා මේ වීඩියෝ එකේ ඇතුළාන්තය අන්තර්ගත වෙන්න ඕනේ දේ තමයි ඩිලීට් වෙලා තියෙන්නේ. වීඩියෝ එකට හානි වීමක් තමයි මේ වෙලා තියෙන්නේ. වීඩියෝ එකට හානි වීමක් වුණාට පස්සේ වීඩියෝ එක පෙන්වන්න විදියක් නැහැ. අපිට ප්ලේ කරන්න විදියක් නැහැ. මොකද වීඩියෝ එක හානි වෙලා තියෙන්නේ. එතකොට වීඩියෝ එක WhatsApp එකෙන් පෙන්වන්නේ වීඩියෝ එක ඩිලීට් වෙලා කියලා. ඒ වුණාට මේක ඩිලීට් වෙලා නැහැ. වීඩියෝ එක මෙතන තියෙනවා. වීඩියෝ එකට වෙලා තියෙන්නේ වීඩියෝ එක හානි වීමක් වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම ආයි මල්ලිට කිව්වා මේක මට එවහන් කියලා. ඉතින් මං දැන් මගේ ෆෝන් එකේ තිබිලා නෑවුවේ. තිබිලා ඇව්වට පස්සේ ආයිත් මට ඒක යවපු කෙනාගෙන් ආයෙ ඉල්ල ගන්න වුණා. කියන්නේ මගේ ෆෝන් එකෙන් ඒක ඩිලීට් වුණා. වීඩියෝ එකට හානි වුණා. ඉතින් මේ හානියක් උනේ වෛරස් එකක් හින්දා තමයි. ඉතින්
දැන් මම මේ විදිහටයි වීඩියෝ එක ඉල්ලගත්තා. දැන් වීඩියෝ එකේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ. දැනට නම් මං කලින් බලද්දි වීඩියෝ එක අවුලක් නැතුව තිබ්බා. බලමු ප්ලේ කරලා. Мальчики! Не шевелитесь, мы идем на помощь. А вот и мы. Уносим сестру Менгеле, пока жердяй не упал на нее. Набрал воды и плеснул на нее. හරි ඉතින් දැන් මේ වීඩියෝ එකේ ප්‍රශ්නයක් නැහැ. ඒත් දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මගේ ෆෝන් එකේ තිබ්බ වීඩියෝ එකට මොකද්ද උනේ? මේක කොහොමද හානි උනේ? ඇත්තටම කිව්වොත් මේක තමයි ප්‍රශ්නේ. ඉතින් මේක ඇත්තටම වෛරස් එකක්. මේක අපිට වෛරස් එකක් කියන දේ අපිට ඇහැට පේන්නේ නැහැ. මේක ක්‍රියාත්මක වෙන්නේ. මේ ක්‍රියාවෙන් තමයි දැනගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ මැසේජ් වලදී කියන්නේ මේ කෙනෙක් එක chat කරද්දී අපි ෆෝන් එකට වෙන ෆෝන් එකට නෙමෙයි WhatsApp එකේ මේ වෙන දේ දැන් මේ chat කරද්දී මේක ආයෙත් ස්ටේටස් වලට බලපානවා. අපි ඒක ස්ටේටස් එකකට ගිහිල්ලා බලමු. එතනදී බලමු ස්ටේටස් වලට මේ කොහොමද මොකද්ද වෙන්නේ ස්ටේටස් එක බලන්න බැරිද මොකද්ද වෙන්නේ කියලා අපි එතනදී බලමු. දැන් යාළුවනේ අපිට දැන් මෙතන බලා ගන්න පුළුවන් මේ දැන් මම මේ බලන්නේ ස්ටේටස් එක. දැන් මේ මම කලින් බලපු ස්ටේටස් තමයි මම මේ බලන්නේ හරිද? ඉතින් අපි දැන් ස්ටේටස් එක බැලුවට පස්සේ ඒක ආයෙත් බලද්දී අපිට data on කරන්න ඕන වෙන්නේ නැහැ. වගේම මේක play වෙන්න ඕනේ. ඉතින් දැන් ඕගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් දැන් මෙතන මේ කෙනා අප්ලෝඩ් කරලා තින්නේ වීඩියෝස් එකක් නෙමෙයි ෆොටෝ එකක්. හරිද? දැන් මේ ෆොටෝ එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වැඩ කරන්නේ නැහැ. මෙතන පෙන්වන්නේ නැහැ ෆොටෝ එක. මේක කියන්නේ ෆොටෝ එකේ තියෙන්නේ මොකක්ද කියලා පේන්නේ නැහැ හරියට. මේක කියන්නේ ඩිලීට් වෙලා තියෙන ෆොටෝ එක මෙතන ස්ටේටස් එක පෙන්වනවා. ඉතින් අපිට මේ විදිහට ස්ටේටස් බලන්න බෑ. ඉතින් මේක තමයි මේ වෛරස් එකක් වගේ මේක මේ විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි බලමු මෙතන ඊළඟ ස්ටේටස් එක. She tells him love no ඉතින් ඒකේ තියෙන්නේ වීඩියෝ එකක්. හරිද? දැන් මේ වීඩියෝ එක මෙතන අවුලක් නැතුව ප්ලේ වෙනවා. ඒත් ඔයාලට කියන්න ඕනේ සමහර අයගේ වීඩියෝස් තියනවා TikTok. කියන්නේ ප්ලේ වෙන්නේ නැහැ. අර විදිහටම නවතිලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ ස්ටේටස් වලටත් බලපානවා. ඉතින් දැන් මේ වීඩියෝ එකෙන් පස්සේ තියෙන එක අපි බලමු ඒක වැඩ ගන්නවාද කියලා. one's ever gonna hurt you, love. I'm gonna ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක වැඩ කරන්නෙත් නැහැ. ඉතින් එතනම මේ පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් sorry it is a media file don't accept. ඉතින් අන්න එහෙම මැසේජ් එකක් කරලා ඒක මැසේජ් එක ගියා. ඉතින් මේ විදිහට මැසේජ් එකක් බලා ගන්න පුළුවන් එතන තිබ්බේ මේක ඩිලීට් වෙලා තින්නේ කියලා. ඉතින් ඔයාලා ටිකක් කල්පනා කරලා බලන්න වෙන කෙනෙක් දාන ස්ටේටස් එකක් අපේ ෆෝන් එකේ පෙන්නද්දී අපි ස්ටේටස් කියන පැත්තට ගියාට පස්සේ ඒ ස්ටේටස් එක අපි බලලා ඉවර වුණාට පස්සේ ඒ ලිස්ට් එකෙන් ඒ කෙනා දාපු ස්ටේටස් එක අපිට ඩිලීට් කරන්න බෑ අපේ ෆෝන් එකේ. කවුරු හරි ස්ටේටස් එකක් දැම්මට පස්සේ ඒ කෙනා ස්ටේටස් එකක් දැම්මයි කියලා අපේ ෆෝන් එකේ පෙන්නනවා අපේ නම්බර් එක සේව් කරලා නම් තියෙන්නේ පෙන්නනවා. ඒ ස්ටේටස් එක එයා ස්ටේටස් එකක් දාලා නැහැ කියලා තවත් කෙනෙක්ට පෙන්වන්න ඕන නම් ඒක අපිට කරන්න බෑ. මොකද අපේ ෆෝන් එකෙන් එයා දාපු ස්ටේටස් එක ඩිලීට් කරන්න බෑ. ඒ වුණාට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ දාලා තියෙන ස්ටේටස් එක මේ ෆෝන් එකෙන් ඩිලීට් වෙලා. ඒ වුණාට මෙතන ස්ටේටස් වල පේන්න තියෙනවා මෙයා මෙහෙම දෙයක් දාලා තියෙනවා කියලා. ඒ වුණාට ඒකේ අන්තර්ගතය නැහැ. ඒකේ ඇතුළත අඩංගු වෙන්න ඕන දේවල් නැහැ. මේක විකෘති වෙලා තියෙන්නේ. මේකේ ෆොටෝ එකේ තියෙන්නේ මොකක්ද කියලා අපිට පෙන්වන්න විදිහක් නැහැ. මේක පේන්නේ නැහැ. ඉතින් දැන් මෙතන මේ තියෙන එක අපිට පෙන්වන්නේ මේක ඩිලීට් වෙලා කියලා. ඉතින් ඒක අපිට මේක පෙන්වන්නේ නැත්තේ. ඉතින් මේක මේ ඩිලීට් වීමක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට වුණාම අපේ ෆෝන් එකේ මේක පැතිරෙන්න ගත්තොත් තවත් දේවල් වලට මේක ලොකු අවදානමක් වෙනවා. අන්න ඒකයි. දැන් අපි බලමු ඊළඟට තවත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟට තවත් ආයෙත් ෆොටෝ එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක පෝස්ට් එකක්. ඉතින් පෝස්ට් එකේ මේ බලන්න මේ පෝස්ට් එකේ තියෙන කිසිම දෙයක් අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ විදිහට වුණාට පස්සේ දැන් මේක අපිට බලපාලා තියෙනවා WhatsApp එකේ මැසේජ් වලට වගේම ස්ටේටස් වලට. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ විදිහට දැන් වීඩියෝස් වල අර මෙතන තිබ්බ වීඩියෝස් එකේ මුකුත් අවුලක් තිබ්බේ නැහැ. ඒ වුණාට
සමහර අයගේ සමහර වීඩියෝස් තිබ්බා ප්ලේ වෙන්නේ නැහැ. ඒක ඇත්තටම කිව්වොත් හිතා ගන්න බෑ. සමහර අයගේ විතරයි සමහර අයගේ නෑ. මේක ඇත්තටම මොකක් හරි අපි අතින් සෙටින්ග්ස් එකක් වෙනස් වෙලා නම් මේක වෙන්න ඕනේ. එහෙනම් හැමෝගෙම ඒවා වැඩ කරන්නේ නැතුව යන්න ඕනේ. හරිද? නෑ හැමෝගෙම ඒවා හැමෝගෙම හැමෝම දාන ස්ටේටස් වීඩියෝ පෙන්වන්නේ නැති වෙන්න ඕනේ. අපේ ෆෝන් එකේ මොකක් හරි එබිලා නම්. කියන්නේ අපි සෙටින්ග්ස් එකක් වෙනස් කරන්න ගිහිල්ලා නම්. ඇත්තටම කියන්න ඕනි WhatsApp එකේ ඒ වගේ සෙටින්ග්ස් නෑ. හරිද? ඒකින්ද ඒක අපිට විශ්වාස කරන්න බෑ. ඒක අනුමත කරන්න බෑ. ඒකින්ද අනිත් කාරණේ තමයි මේක වෙන්නේ සමහර අයගේ ස්ටේටස් වීඩියෝ ප්ලේ වෙනවා සමහර අයගේ ප්ලේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේක හරි මේක අපේ අතින් මොකක් හරි වෙලා ඉබිලා වගේ නම් එහෙනම් ඔක්කොගේ මේව ප්ලේ වෙන්නේ නැතුව තියෙන්න ඕනේ. නැත්නම් ඔක්කොගේම ඇගීව ප්ලේ වෙන්න ඕනේ. ඇත්තටම කියන්න ඕනේ ඒ විදිහට සෙටින්ග්ස් එකක්වත් නැහැ WhatsApp වල. ඒ වගේම තමයි මේක නිකන් කලවම් වෙලා තින්නේ. සමහර අයගේ ප්ලේ වෙනවා සමහර අයගේ ප්ලේ වෙන්නේ නැහැ. කියන්නේ සමහර තැන්වලදී මේක සමහර තැන්වලට මේක බලපාලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම කිව්වොත් අපි නොදැනුවත්ව අපේ ෆෝන් එකේ සිද්ධ වෙන දෙයක්. ඉතින් මේක ඔයාලටත් ආවනම් කමෙන්ට් එකක් දාන්න පල්ලෙහාන් ප්‍රශ්නේ මොකක්ද කියලා. ඉතින් ආගේ ෆෝන් එකට තාම එහෙම දෙයක් වුණේ නැත්නම් ඔයා පරිස්සමින් වා ගෙදරට වෙලා ඉන්න පරිස්සමින් වගේම ඔයා පාවිච්චි කරන දේවල් ගැනත් කියන්නේ ඔයාගේ ඩිවයිස් තියෙන්නේ ඒවා ගැනත් ඉතින් පරිස්සමින් පාවිච්චි කරන්න. ඒක තමයි ඉතින් මට කියන්න තියන්නේ. ඔක්කොම ඉතින් පරිස්සමින් සතුටින් ඉන්න. එච්චරයි මේ දවස්වල ඉතින් ගෙදරට වෙලා ඇවිදින්න නම් යන්න එපා මචං. මොකද ඔයාලා මචං මගේ වීඩියෝ බලනවා. ඒකින්ද මචං උඹලා මට වටිනවා ගොඩක්. හරිද? ඒකින්ද කොහත් යන්න එපා. පරිස්සමට ගෙදරටලා ඉන්න. එච්චරයි මචං. මගේ channel එක තාම subscribe කරපු නැති කෙනෙක් නම් ඔයා දැම්ම subscribe කරන්න. මේ වගේ විස්තර මේ ගැන තවත් විස්තර දැනගන්න පුළුවන් වෙයි. කියන්නේ මම වීඩියෝ එකක් මේ ගැන මට මේ ගැන දැනගන්න පුළුවන් වෙච්ච ගමන් මම වීඩියෝ එකක් දානවා. එහෙම දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන් notification එකකින්. ඒකෙන් හින්දා subscribe කරලා තියාගන්න. පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.